ආයි බියුටිෆුල් නෙමෙයි බැටරි ෆුල් කියලා තියෙන්නේ. ඒ ලස්සනයි. මොකක්ද? මගේ අවදානේ. ඔයා මොනවද බලන්නේ? අපේ කවියන් හග පේජ් එක. මොකද්ද එතන තියෙන්නේ? හුඟ නෑ මං කියන්නේ ඔක ෂෙයා කරන්න. හුඟනේ අන්තිම. කවුද මොකද නෑ. ඇයි අන්තිම ගන්නේ? නෑ මං කතා කරන්නේ. ඉතින් අන්තිමට ගන්නේ. නෑ මම කතා කරන්නේ. කතා කරන්නේ. එහෙම කියන්නේ ඔය පෝස්ට් එක ෂෙයා කරන්න. ඒ ලස්සනයි. Hi beautiful. I'm දැනගත්තා මොකක් හරි. මාරේ hi beautiful. හවුද මේ hi beautiful කියලා දාන්නේ? මාරේට. මොකද්ද? බලන්න. මොකද්ද? බලන්න කවුද කියලා. මොකද්ද? මේ hi beautiful කියලා කවුද දාන්නේ මාරේට? ආයි බියුටිෆුල් නෙමෙයි බැටරි ෆුල් කියලා තියෙන්නේ. බැටරි ෆුල්. නේ මම බැලුවා මට කවුද මාරේ hi beautiful කියලා දාන්නේ. සෙසමි දාන්නේ. බබි වගේ පස්සේ මොනවද තියෙනව? මොනවද? පොඩ්ඩ හරියට ආයි චෙක් කරලා බලන්නකො. මොකක්ද? මගේ අවදානේ. මට හිතෙනවා මේකට හැම දෙයක්ම වෙන්නේ. I am the husband. මට මොනවද? I'm the wife. එයාගේ දේවලුත් මගේ දේවලුත් මගේ. I am the husband. මට කොහේ? I'm the wife. මට බඩගින්න එයාටත් බඩගිනි. මට බඩගින්න නැත්නම් එයාට බඩගින්න නැහැ. I am the husband. That's it. මම ෆෝන් එක පොඩ්ඩක් දෙන්න. බෑ. 1974 පනතේ 7 වෙනි පිටුවේ 5 වෙනි වගන්තියේ දෙවෙනි පෙළියේ තියෙන විදිහට ගෑල්ලම්මගේ ප්‍රයිවසි එකට බාධා කළොත් එimhe හිලලා උනන් දෙන්න පුළුවන්. ෆෝන් එක ගන්නද? නෑ ඕනේ. එපා. මේ දෙන ෆෝන් එක? 1974 පස්සේ ගන්තිය. අනේ මේ දෙන ෆෝන් එක. guys මම හොයාගත්තා පිරමිඩ් විතරක් කරන්න පුළුවන් චැලෙන්ජ් එකක්. හරි. ඔන්න අපි කරන්න හදන්නේ. ඕකේ රෙඩි නේ? හරි. මොකද්ද? අනේ මල් දෙක මැදගෙන ඉන්නේ නේද? මටත් පුළුවන්. මොකක්ද ඒක නෙමෙයිද? මොකද්ද? ස්පීකර් ගහන්න නැතුව ඉස්සරහා බලාගෙන ඉන්නද? අනේ ස්පීකර් ගහන්න. ඔය hina වෙන්න නැතු ඉන්නේද? අනේ hinaත් මේ මං කරන්නේ? අනේ මොකක්ද කියන්නකෝ? අනේ හරිද? අනේ මොකක්ද? අනේ කියන්නකෝ. මෙහෙම hinaලා. අර සීරියෙන් ඉන්න එකද? ඉතින් මං සීරියෙන් ඉන්නේ. අනේ මොකක්ද? මොකක්ද කියන්නේ කියන්නකෝ. කටවාගෙන ඉන්න එක. නිපතක් නෙලා තියෙනවා වගේ දැනෙනවා කඳුළු ගලයි මට දැන්. බබි අලුත් නිවුස් එකක් තියෙනවා. එහෙමද? අර මේ Apple එකේ ඉන්නේ Siri. ඔව්. අර අපි කියන්නේ Hey Siri කියලා අපි කතා කරන්නේ ෆෝන් එකට. ඔව්. මේ එයාගේ මේල් version එක ඇවිල්ලා තියෙන්නේ. සිරාට? ඔව් එයාගේ නම මොකක්ද දන්නවද? මොකක්ද? Cyril.
ඇත්තට ඔව් හරිද සිරිල්ට මේ මොකක් හරි තේරෙන්න කියන්න නම් 10 පාරක් කියන්න ඕනේ. ඒ සිරිල් කියන 10 පාරක් කියන්න ඕනේ. ඊට පස්සේ වදාන හොඳ වැඩේ. එයාට 10 පාරක් කියලා මාස 6ක් බලාගෙන ඉන්න උනේ වැඩේ කරගන්න යාළුවා. ඉවසන්නම් රත්තරනේ